හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න අද මම ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් කපල් ඉන්නවා නම් අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක් ගැන තමයි මේ ලොකේෂන් එක. ඒ තමයි තුම්මෝදර බොටනිකල් ගාඩන් එක. ඉතින් මේ ලොකේෂන් එකට එන විදිය කිව්වොත් අවිස්සාවෙල්ල ඉඳන් එද්දී පුවක් පිටිය පහුණාට පස්සේ තුම්මෝදර පාදුක්ක පාරේ තමයි එන්න තියෙන්නේ. ඔයාලට එතනින් ඉස්සරහට එද්දී මේ ලොකේෂන් එක හම්බෙනවා. ඒ වගේම තමයි ඔයාලට කෑම අරගෙන එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇතුලෙන් ගන්නත් පුළුවන්. උදේ 8 ඉඳලා 5 වෙනකන් මේ ගාඩන් එක ඕපන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි guys අනිවාර්යෙන් මෙතන ටිකට් ගන්න ඕනි. ටිකට් එකක් 236ක් වෙනවා. කලින් තිබ්බේ 200කට දැන් 236ක් වෙනවා ටිකට් එක. ඔයාලට එතනින් ඉස්සරහට ආවට පස්සේ මේ මෙතන ගාඩන් එක බලා ගන්න පුළුවන්. මෙතන හරි ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. මෙතන වෙඩින් ෂූට් වලට වගේම ෆ්‍රී ෂූට් වලටත් ෂූට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි guys මේ කපල් වලට විතරක් නෙමෙයි පොඩි ළමයින්ට කපල් වලට ඒ වගේම තමයි පවුලේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා මෙතන බලන්න දේවල් වගේම විනෝද වෙන්න පුළුවන්. guys ඔයාලට පේනවා ඇති මෙතන ලොකේෂන් එක. මෙතන ඕනතරම් ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න ඕනතරම් ලොකේෂන් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ වගේම තමයි guys මම දැකපු ලස්සනම ලොකේෂන් එකක් මේක. ඒක ඔයාලට තේරෙයි. මේ අනිවාර්යයෙන්ම මෙතනට ඔයාලා ඇවිත් අනිවාර්යයෙන්ම බලන්න. දෙයක් කියනකට වඩා ඇවිත් බලන එක තමයි ලස්සනම දේ. ඉතින් ඔයාලට පේනවා ඇති සකු එහා පැත්තෙන් බලාගෙන ඉන්නවා. guys ඒ වගේම තමයි මට ඔයාලට දෙයක් කියන්න අමතකුණා. මෙතන හංස බෝට් රයිඩුත් තියෙනවා මෙතන. ඒවට වෙනම ටිකට් ගන්න ඕනි. guys ඔයාලට මෙතන පේනවා ඇති දිය පාරක් ගලාගෙන යනවා. ඇත්තටම මේක මාර ලස්සනයි. ඒක ලස්සනට හදලා තියෙනවා. ඔයාලට ඒක පේනවා ඇති. guys එතනින් ඉස්සරහට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ මෙතන ලොකේෂන් එක. ඔය බලන්න. ඔයාලට පේනවා ඇති සකෝණන් ඉස්සරහින් යනවා කෝච්චි යනවා වගේ. එයා ඉතින් කොහොමත් එහෙම තමයි. ඔයාලට මෙතන පේනවා ඇති මම හිතන්නේ දකින්න නැති ඔයාලා. guys අනිවාර්යෙන් මෙන්න මේ දේ කියන්න ඕන. මේ මෙතන වැඩ කරන සේවකයෝ ගොඩක් මහන්සි වෙනවා මෙතන මේන්ටේන් කරගෙන යන්න. ඔයාලා අරන් එන ඉටිකොල්ල කෑම කාලා යන කොල්ල කෑලි පොලි බෑග් ඒවා මේ මෙතන ගාඩන් එකවට දාලා යන්න එපා. ඔන්න guys ඉතින් අපි එතනින් ඉස්සරහට ආවට පස්සේ ඔයාලට මේ මෙතන ගාඩන් එක බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සනයි මෙතන. ඉතින් guys එතනිනුත් ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. මෙතන ගොඩක් ෆොටෝස් වලට මාර ලස්සනයි. අපිත් මෙතන ගොඩක් ෆොටෝස් ගත්තා.
ගයිස් ඒ වගේම තමා මෙතනට එනවා නම් උදේ වගේ ටයිම් එක එනවා නම් ගොඩක් හොඳයි. මොකද දවල් වෙද්දී අවුව වටුනහම ඇවිදින්න ගියාට පස්සේ ගොඩක් මහන්සිය දැනෙනවා ඔයාලට. ගයිස් අද අපි මේ ගාඩන් එකට ගිහපු වෙලේ දවල් වැස්සා. ඒක නිසා ඉතින් මේ අපිට මේ හරියට මේ මෙතන ඇවිදින්න බැරි වුණා. ඇත්තටම මෙතන වීඩියෝ එකක් නම් නෑ මෙතන. මෙතනින් උඩහට ගියාට පස්සේ තියෙනවා මල් වත්තා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ මෙතනින් උඩහට ගියාට පස්සේ. ඇත්තටම මට එතනට යන්න බැරි වුණේ වහින්න පටන් ගත්තා. මෙන්න මේ පැත්තෙන් තමයි ඒ මල් වත්තට යන්න තියෙන පාර තියෙන්නේ. ගායිස් ඉතින් මේ වගේ වැලක් දැක්කම ඉතින් මටත් ඉන්න බෑ. ගමෙත් මේ වගේම තමයි. ඉතින් ගායිස් ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක ගොඩක් අඩුපාඩු ඇති. මීට වඩා හොඳ වීඩියෝ එකකින් ඊළඟ පාර අමුවෙමු. ඔන්න ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවරයි ගයිස්. ඔයාලත් මෙතන ලොකේෂන් එකට ඇවිත් බලන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.